නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බාසව සූත්‍රය සබ්බාසව සංවර පරියාය කියන මේ අදහස විස්තර කරගන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. සියලු ආශ්‍රවයන්ගේ ඒ කියන්නේ මේ හිතේ පැසවන කෙලෙස් වල ඒවා සංවර කර ගැනීමට හේතු භූත වන මුල් වන ඒ කාරණා විමසන දේශනාවක් තමයි මේ සබ්බාසව සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රයේදී අපි ඒ සාරය සංක්ෂිප්තව ඉගෙන ගන්නවා. මුලින් මාතෘකානුකූලව අපි මේ සම්පූර්ණ දේශනාව විස්තර කරගත්තොත් ඉස්සලා අපි ඉගෙන ගන්නවා ආශ්‍රව ගැන. ඊට පස්සේ ආශ්‍රව සංවර කර ගැනීමට කාරණා ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ පැසවන කෙලෙස් සංවර කර ගැනීමට යෝනිසෝ මනසිකාරය කුමක්ද? අයෝනිසෝ මනසිකාරය කුමක්ද කියලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ පැසවන කෙලෙස් ප්‍රහාණය කර ගැනීමට හේතු වන කාරණා 7ක් ගැන ඉගෙන ගන්නවා. දස්සනා පහතබ්බා ඒ කියන්නේ මේ සෝවාන් මාර්ග නුවණින් ප්‍රහාණය කළ යුතු පැසවන කෙලෙස් ආශ්‍රව. සංවරා පහතබ්බා සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. පටිසේවනා පහතබ්බා ප්‍රතිවේක්ෂා ඥාණයෙන් ප්‍රතිවේක්ෂාවෙන් නුවණින් විමසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. අධිවාසනා පහතබ්බා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. පරිවර්ජනා පහතබ්බා සීල සංවරය ආදී ඒ දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. විනෝදනා පහතබ්බා විරිය සංවරය ආදී ඒ බැහැර කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. භාවනා පහතබ්බා භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ඒ පැසවන කෙලෙස් ඒ ආශ්‍රව ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි මේ එදිනෙදා ජීවිතයේ මේ අපිවත් නොදැන හිතේ පැසවන අපහසුතා කෙලෙස් ඉවත් කර ගැනීම කෙලෙස් යටපත් කර ගැනීම ගැන කතා කරනවා. ඊට පස්සේ දැන් අපේ ජීවිතවල චරිතයකට පරිසරයකට යම් ක්‍රියාවකට ආදී සිත යට කරගෙන වාසය කිරීමෙන් ඒ ඇති කරගත් සිතේ පැසවන දේවල් ඉවත් කර ගැනීම ගැන අපි කතා කරනවා. දැන් භාවනාවේ අපි ප්‍රමාද වෙනවනේ. දැන් මේ පැසවන පාපී සිත් ඉවත් කරගත්තේ නැති කෙනාට නොකරගන්න කෙනාට භාවනාව ප්‍රමාද වෙනවා. භාවනාවට ප්‍රමාද වෙනවා. අන්නේ සිත දියුණු කර ගැනීමට නොහැකි වෙනවා. මරණයෙන් කෙලවර වන ජීවිතය හිස් එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සම්බුද්ධ දේශනාව අහලා සියලු ආශ්‍රව ප්‍රහාණය කර ගැනීමට කළ යුතු උපක්‍රම ගැන හොඳින් අවබෝධ කරගන්න ඕනේ. සබ්බාසව සුත්තං සබ්බාසව සූත්‍රය. ඒවං මේසුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ తත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවායේ තදවෝච. මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවනාරාමයේදී තමයි සිද්ධ කළේ. භාග්‍යවතුන් වහන්සේ මහණෙනි කියලා භික්ෂුන් නැමතුවා. ඒ භික්ෂුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කියලා ඇමතුවට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුණා. ඒකේ දෙවෙනි කොටස නැත්නම් දේශනාවේ ආරම්භක කොටස මෙහෙම කියනවා. සබ්බාසව සංවර පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාථ සාධුකං මනසිකරෝත භාසිස්සාමීති එවං භන්තේති කෝතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුං
භගවා ඒ තදවෝච. මහණෙනි ඔබට මේ සියලු ආශ්‍රවයන්ගේ සියලු පැසවන කාරණාවල පැසවන කෙලෙස්වල සංවර කාරණය සංවර වීමට ඇති කාරණා දේශනා කරමි. ඒ අසන්න මනාකොට මෙනෙහි කරන්න දේශනා කරමි කියලා භාග්‍යතුන් වහන්සේ වදාරනවා. ඒ භික්ෂුන් වහන්සේලා එසේය භාග්‍යතුන් වහන්සේ කියලා පිළිතුරු සපයනවා. ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට ඒ පිළිතුරු දුන්නට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව වදාරන්නට යෙදෙනවා. දැන් මේ විස්තර අර්ථ පටන් ගන්න කලින් මේ යන ක්‍රමය පිළිවෙල ගැන ඉගෙන ගත්තොත් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒ මූලික දේශනාවේ කොටස මේකේ පද අර්ථ විස්තරය දැන් මේ සබ්බාසව සංවර පරියායන් වූ භික්කවේ කියන එක ඊළඟට ඉගෙන ගන්නවා. මොකද්ද සබ්බාසව සංවර පරියායන් වූ භික්කවේ? ඊට පස්සේ සබ්බාසව සංවර පරියායන්ති. සබ්බාසව සංවර පරියාය කියන්නේ මොකද්ද කියන එක ඊළඟට ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ කොටසෙත් කස්මා ඉදං සුත්තම භාසි තේසම් භික්ඛූණං උපක්ඛිලේශ විසෝධන. මෙන්න මේ පද ආයි ඉගෙන ගන්නවා අපි. මේ විදිහට ආයි ඉගෙන ගන්නවා. එතකොට මේ විස්තරය ඉගෙන ගත්තාම සෑහෙන දුරක් මේ දේශනාවේ සම්පූර්ණ භාවයට අපිපත් වෙලා ඉන්නේ. එතකොට මේ ක්‍රමයේ යටතේ තවත් පදයක තේරුමක් එහෙම දැනගන්න ඕන නම් මේ විදිහට ටිපිටක pali.org කියලා තියෙනවා. ඒකේ ගිහිල්ලා ඒ කොටසේ අර්ථ විග්‍රහ කරලා එතනින් ඉගෙන ගන්නවා. ඒක තමයි පිළිවෙල. ඒ පිළිවෙල කිව්වේ නැත්තම් සමහර වෙලාවට පැටලීමේ ඉඩක් තියෙනවා. ඊළඟට අපි බලනවා මේ සබ්බාසව සංවර පරියායන් වූ භික්ඛවේ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ ඇයි? කස්මා ඉදං සුත්තම භාසි යනුවෙන් මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී වදාළසේක්ද තේසං භික්ඛූණං. එතකොට මේ වදාලේ ඇයි? තේසං භික්ඛූණං උපක්ඛිලේශ විසෝධනං ආදීන් කତ୍වා ආසවක්ඛයාය පටිපත්‍ය දස්සනත්හං. ඔක තමයි උත්තරේ. ඇයි එහෙම මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලේ තේසං භික්ඛූණං ඒ භික්ෂුන් වහන්සේලාගේ උපක්ඛිලේශ විසෝධන මේ සිත කිලිටි කරන අපිරිසිදු කරන කෙලෙස් පිරිසිදු කර ගැනීම සඳහා ඒ ආදී කොට ආසවක්ඛයාය සිතේ මේ පැසවන කෙලෙස් ඡය කිරීමට පැසවන කෙලෙස් පිරිසිදු කර ගැනීමට ඡය කිරීමට ඉවත් කර ගැනීමට ඒ ප්‍රතිපත්තිය දැක්වීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ සබ්බාසව සංවර පරියායන් වූ භික්ඛවේ කියලා මේ දේශනාව පටන් ගත්තේ. ඒ භික්ෂුන් වහන්සේලාගේ අපිරිසිදු කෙලෙස් පිරිසිදු කර ගැනීම ඇති ආදී කොට හිතේ පැසවන සියලු දේ ඡය කර ගැනීමේ ප්‍රතිපත්තිය දැක්වීමට තමයි මේ කොටස කිව්වේ. ඔන්න ඊළඟට කාරණා තුනක් ඒ යටතේ ඉගෙන ගන්නවා. කස්මා ඉදං සුත්තම භාසි තේසම් භික්ඛූණං උපක්ඛිලේශ විසෝධනං. මේ පළවෙනි කොටස මොකද්ද? මේ සබ්බාසව සංවර පරියායන් වූ භික්ඛවේ යනුවෙන් කුමක් හේයින් මෙම සූත්‍රය වදාළ සේක්ද කියලා දැන් ඉගෙන ගන්නවා. ඇයි භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළේ? අවවාද ගොඩක් එතන තියෙනවා. කස්මා ඉදං සුත්තම භාසීති කතේතු කම්මිතාය සුත්ත නික්ඛේපං පුච්ඡති සාමඤ්ඤතෝ හි භගවතෝ දේශනාකාරණං පාකට මේවාතිකෝ පනායන් සුත්ත නික්ඛේපෝති අත්තජ්ජාසයෝ. කස්මා ඉදං සුත්තම භාසීති ඇයි මේ සූත්‍රයේ දේශනා කළේ කියලා කිව්වොත් ඒ ප්‍රශ්නයට පිළිතුර තමයි කතේතු කම්මිතාය සුත්ත නික්ඛේපං පුච්ඡති. ඒ ගැන කතා කිරීමට භාග්‍යතුන් වහන්සේගේ කැමැත්තක් ඉපදුනානේ. අන්නේ නිසා තමයි මේ සූත්‍රයේ දේශනාව ගැන මේ විදිහට ප්‍රශ්නයක් අහන්නේ. සාමඤ්ඤතෝ හි භගවතෝ දේශනාකාරණම් පාකට මේවාති. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවකට හේතුව ප්‍රකට කරනවා. ඒක
ත්‍රිපිටකයේම දක්නට ලැබෙන පොදු දෙයක්. කෝපනායන් සුත්ත නික්ඛේපෝති අත්තජ්ජාසයෝ. නමුත් මේ සූත්‍ර දේශනාව කිරීම කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේම කැමැත්තයි. ඒ අනුව තමයි මේ දේශනාව කරන්න පටන් ගන්නෙ. ඊළඟට පෙන්නනවා පරේහි අනජ්ජිට්ඨෝ ඒවහි භගවා අත්තනෝ අජ්ජාසයේන ඉමං සුත්තං දේසේතීති ආචාර්යෝ. ආචාර්යයන් වහන්සේලා එතන පෙන්නලා දෙනවා ආයත් වශයෙන් මේ අන් අය විසින් ඉල්ලීමක් නොකලත් භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේම කැමැත්තෙන් මෙම සූත්‍රය දේශනා කළා. යස්මා පනේස භික්ඛූණං උපක්ඛිලිට්ඨ චිත්තතං විදිත්වා. ඒ භික්ෂුන් වහන්සේලාගේ කිලිටි වූ සිත් බුදුරජාණන් වහන්සේ විසින් දැකලා ඉමේ භික්ඛු ඉමාය දේශනාය උපක්ඛිලේස විසෝධනං කତ୍වා ආසවක්ඛයාය පටිපජ්ජිස්සන්තිති. මේ භික්ෂුන් වහන්සේලා මේ දේශනාවෙන් කෙලෙස් අපිරිසිදු දේවල් පිරිසිදු කරගෙන ආශ්‍රව ඡය කිරීමට පැසවන කෙලෙස් දුරු කර ගැනීමට පිළිපදින්නාහ කියලා හිතලා තමයි මේ දේශනාව බුදුරජාන් වහන්සේ විසින් පටන් ගත්තේ. එබැවින් අන් අය පවසනවා තස්මා පරජ්ජාසයෝති අපරේ. එතකොට මේ කෙලෙස් වලින් පිරිසිදු වෙනවා කියන අදහස දැකලානේ බුදුරජාණන් වහන්සේ එහෙම හිතන්නේ. එතකොට එතන ඒ පරජ්ජාසයක් තියෙනවා. උභයම්පි පන යුත්තං. කෙසේ වෙතත් කරුණු දෙකම සුදුසුයි. මෙන්න මේකේ අවවාදයක් තියෙනවා. ඒක තමයි හෙලි කරන්න ඕනේ. මේ පරජ්ජාසය කියන එක. දැන් අපේ අදහසක් බලවත් අදහසක් නැතුව අපි මේ දේශනා ඇසුරු කරොත් අපිට අර බුදුරජාණන් වහන්සේගේ අදහස ගැළපිලා යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිතර දේශනා කරන්නේ අපිරිසිදු කෙලෙස් වලින් පිරිසිදු වෙලා මේ ආශ්‍රව මේ ඡය කරගෙන පැසවෙන කෙලෙස් වලින් දුරු වෙලා නිවන් දකිත්වා කියන අදහසින්නේ. පරජ්ජාසයේ වශයෙන් අපේ අදහස වශයෙන් ඒකට සමගාමී වුණේ නැත්තම් අපිට මේ දේශනාවල ප්‍රයෝජනයක් නැහැ. ඒකනේ අහනවා අපිට දේශනාව යන්නේ නැහෙනේ. ඒ දේශනාව අපිට හිතට යන්නේ නැහැ. එහෙනම් අපේ මේ අදහස බලවත් වෙලා තියෙන්න ඕනේ. කැමැත්ත බලවත් වෙලා තියෙන්න ඕනේ දේශනාවක් අහද්දී. මෙන්න මේ බලවත් භාවයේ මත තමයි අපිට මේ ඉදිරි අදහස, ඉදිරි දේශනාවල අර්ථ වැටහෙන්න ගන්න. ඒක හොඳට අපි හිතට ගන්න ඕනේ කාරණයක්. ඊළඟට පෙන්නනවා අත්තජ්ජාසයාදීනං හි සංසග්ග භේදස්ස සම්භවෝ හෙට්ඨා දසිතෝ ආති තේසම් භික්ඛූනන්ති තදා ධම්මපටිපග්ගාහත භික්ඛූණං. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අදහස තියෙන අවබෝධ කරත්වා කියලා. භික්ෂුන් වහන්සේලාගේ අදහස තියෙනවා, ඒ කැමැත්ත තියෙනවා මේ පිරිසිදු වෙත්වා කියන අදහස. පිරිසිදු කරගනිමි කියන අදහස. කවුද ඒ තේසම් භික්ඛූණං? භික්ඛූනන්ති තදා ධම්මපටිපග්ගාහත භික්ඛූණං. ඒ තේසම් භික්ඛූණං කියලා කියන්නේ එකල ධර්මයේ පිළිගත් භික්ෂුන් වහන්සේලාය. මෙන්න මේ කොටසත් ඊටා වැදගත් අවවාදයක්. දැන් අපිට මේ පිළිගත් ස්වභාවය අඩුයි. පිළිගත් ස්වභාවය පිහිටලා නැහැ. භාග්‍යතුන් වහන්සේ යමක් කියන්නේද? ඒකට අපේ අදහසුත් තරකක් දාලා තමයි වෙලාවකට අපි පිළිගන්න උත්සාහ කරන්නේ. අන්න වරදිනවා. මේ ධර්මය පිළිගත් භික්ෂුන් වහන්සේලාට තමයි අන්නර බුදුරජාණන් වහන්සේගේම අදහස ගැළපිලා යන්නේ. ඒක විශේෂ අවවාදයක්. අපිත් මේ ධර්මයේ පිළිගැනීම තියෙන්න ඕනේ. ඒකට මොකද්ද බලපාන්නේ? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව බලපාන්නේ. ශ්‍රද්ධාව දුරු වෙච්ච ගමන් මේ ධර්මයේ පිළිගන්නා ස්වභාවය නැති වෙලා යනවා. ඒ භික්ෂුන් වහන්සේලා වගේ පිරිසිදු වීමේ අදහස නැති වෙලා යනවා. අර භාග්‍යතුන් වහන්සේ හිතනේ කෙලෙස් දුරු කරත්වා කියන අදහස අපිට ගැළපිලා යන්නේ නැති වෙනවා. ඊළඟට තුන්වෙනි කොටස තමයි මේ උපක්ඛිලේශ විසෝධනං කියන එක ඉගෙන ගන්න ඕනේ. ඒ මොකද්ද? එතන පෙන්නනවා උපක්ඛිලේශ විසෝධනಂತಿ සමත විපස්සනානුපක්ඛිලේශතෝ චිත්තස්ස විසෝධනං. මොකද්ද මෙතන මේ උපක්ඛිලේශ විසෝධනය කියලා කියන්නේ? දැන් කිහිපයක ඇහුවා.
සමත හා විපස්සනා උපක්ලේශයන්ගෙන් සිත පිරිසිදු කිරීමයි. දේශනා ගොඩක මෙන්න මේ සමතයෙන් අපිරිසිදු සිත පිරිසිදු කර ගැනීම, විදර්ශනා භාවනාවෙන් අපිරිසිදු සිත පිරිසිදු කර ගැනීම කියන මේ භාවනා කාණ්ඩ දෙකෙන්ම දේශනා අහුවෙනවා. සූත්‍ර පිටකයේත් අභිධර්ම පිටකයේත් හොඳට දැක ගන්න පුළුවන්. මේවා වෙනම සමත වශයෙන් භාවනා කරන කොට ඒ උපක්ලේශ අපිරිසිදු දේවල් පිරිසිදු කරගන්නේ කොහොමද? විපස්සනා වශයෙන් භාවනා කරනකොට ඒ අපිරිසිදු දේවල් පිරිසිදු කරගන්නේ කොහොමද කියලා දේශනාවල තියෙනවා. ඒ දෙකම තමයි උපක්ඛිලේශ විසෝධනං කියලා පෙන්නලා දෙන්නේ. ඒ උපක්ඛිලේශ විසෝධනං ආදීන් කත්වා. එතන කියනවනේ මේ භික්ෂුන්ගේ අපිරිසිදු දේවල් පිරිසිදු කර ගැනීම ආදී කොට ආශ්‍රවයන්ගේ ඡය කිරීමේ ප්‍රතිපත්තිය දැක්වීම පිණිස තමයි මේ සබ්බාසෝ සංවර පරියායන් ඕ භික්කවේ කියලා කියන්නේ. ඊළඟට විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් ගත්තේ කොහොමද කියලා. සෑම දේශනාවකම මේ පටන් ගැනීමක ක්‍රමයක් තියෙනවා. ඒක මේ ආකාරයෙන් අපි ඉගෙන ගන්න ඕනේ. පඨමං භගවා අනුපුබ්බී කතා දීනා පටිපත්තිය සංකිලේසං නීහරිත්වා. ඒ භාග්‍යතුන් වහන්සේ ඉස්සල්ලාම අනුපුබ්බී කතාව කරනවා. ඒ ආදී වශයෙන් පිළිවෙලින් අනුපූර්ව වශයෙන් කතා කරනවා. දාන කතා, සීල කතා, දිව්‍ය ලෝක ගැන කතා, කාමයන්ගේ ආදීනව ගැන කතා, නික්කම්මේ ආනිසංස ගැන කතා මුලින් බුදුරජාණන් වහන්සේ කරනවා. පච්චා සාමුක්ඛංසිකං දේශනං දේශේති. ඒ බුදුරජාණන් වහන්සේ පස්සේ කරනවා සාමුක්ඛංසික දේශනාව. ඒ පිළිවෙත ඉලක්ක කරලා, නිවන ඉලක්ක කරලා, චතුරාර්ය සත්‍ය මනාකොට විස්තර කරලා කරන දේශනාව, ගැඹුරු දේශනාවට කියනවා සාමුක්ඛංසික දේශනාව කියලා. එහෙම කරන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ කෙත්තේ කාණු කණ්ඨක ගුම්බාදිකේ අවහරිත්වා කසනං විය. ඒ කියන්නේ මේ කුඹුරක දැන් කුඹුරක් වගා කරනකොට ඒ කෙනා මොකද කරන්නේ? ඒ කෙනා ඉස්සල්ලා මේ කටුපඳුරු ආදී දේවල්, කටුපඳුරු ආදී ඉවත් කරනවා. ඒ ඉවත් කරලා ඒ විශිෂ්ට දේශනාව, සාමුක්ඛංසික දේශනාව සිද්ධ කරනවා. කුඹුර සකසන, ගෞයා කුඹුර සකසනවා හා සමානව ඒ භාග්‍යතුන් වහන්සේ අනුපූර්ව විදිහට කතා ටික ගෙනල්ලා ඒ චතුරාර්ය සත්‍ය කතාවට පිවිසෙනවා. තස්මා කම්මට්ඨාන මේව අවත්වා ඉමාය අනුපුබ්බියා දේශනා පවත්තාති අධිපායෝ. එම නිසා මේ කර්මස්ථානය, මේ භාවනා කර්මස්ථානය පමණක් නොපවසා ඒ භාවනා කර්මස්ථානයේ විතරක් කියන්නේ නැතුව මේ අනුපිළිවෙලින් දේශනාව බුදුරජාණන් වහන්සේ පවත්වනවා කියන අදහස තමයි මේ මුලින්ම අපි තහවුරු කරන්න යෙදුනේ. ඊළඟට අපි බලමු මේ දේශනාවේ විස්තරය.